පිරිමි කියන්නේ කිසිම හිතප්පපුවක් නැති જાතියක්. උන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කඳුලක වටිනාකම උන්ට තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සමාජය පිරිමි ගැන කියන්නේ එහෙමයි. ඔව් ඇත්ත. පිරිමින්ට කඳුලක වටිනාකම තේරෙන්නේ නැහැ තමයි. මොකද පිරිමියෙක් තමන්ගේ කඳුළු එළියට පෙන්වන්නේ නැහැ. කඳුළු එනකොට ප්‍රශ්න විසඳෙනවා නම් මේ ලෝකේ වැඩිපුරම අඬන්නේ ගැහැණු නෙමෙයි පිරිමි. පිරිමිය ගොඩක් වෙලාවට මුළු ජීවිත කාලෙම කරන්නේ අනුන් වෙනුවෙන් කැප වෙන එක. ඒත් පිරිමියෙක්ගේ හිත ඇතුලේ තියෙන පීඩනය ගැන දන්නේ පිරිමියෙක්ම විතරයි. මොකද පිරිමි කවදාවත් තමන්ගේ ප්‍රශ්නවලට උත්තර පිටින් හොයන්නේ නැහැ. තමන්ගේ හිත ආසේ හැංගිලාම දුක් විඳ ඒ ප්‍රශ්නෙට තනියම තමයි උත්තර හොයන්නේ. ගොඩක් වෙලාවට තරුණ පෙම්වතියෝ තමන්ගේ පෙම්වතාව මේ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට තේරුම් ගන්නේ නැහැ. එයාලා තමන්ගේ පෙම්වතාව මනින්නේ කිසිම හිතප්පපුවක් නැති කෙනෙක් විදියට. කිසිම දැනීමක් නැති කෙනෙක් විදියට. ඒන පීඩනේ ගොඩක් වෙලාවට පිරිමි තනියම මිද දරා ගන්නවා. ඔබ අපි ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් සුන්දර රටක නෙමෙයි. ඔබ පුංචි කාලේ ගියපු ජීවිතේ ඒ කාලේ තිබ්බ ආර්ථිකය දැන් කාලෙත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ. ඉතින් පවුලේ වියදම්, තමන්ගේ වියදම්, අනාගත හීන මේ හැම දෙයක් එක්කම පිරිමි ගොඩක් වෙලාවට ඉන්නේ හිත ඇතුලේ හිර කරගත්ත පීඩනයකින්. ඉතින් තව කෙනෙක් ගැන ජජ් කරන්න කලින් පිරිමියා ගැන විවෘතව හිතන්න පටන් ගන්න. Be the change. කස්තුමයි. ඔබ ඉන්නේ මොකක් හරි සිතවලුකින්ද? ඇගේ ලෙඩවලට වගේම හිතේ ලෙඩවලට ප්‍රතිකාර ඕන කියලා ඔයා දන්නවද? කැලිච්ච හිත සනසන්න දැන් ඔයාට කෙනෙක් ඉන්නවා. ඒ Heaven Mind Care එකේ සමරේක. ඔබට අවශ්‍ය මනෝ උපදේශන සේවා, පෞල් උපදේශන සේවා මේ හැම දෙයකටම උත්තර මෙන්න මේ දුරකථන අංකයෙන් Heaven Mind Care සම්බන්ධ කරගෙන ඔබට විසඳ ගන්න පුළුවන්.